හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට සුබ උදෑසනක් කියලා පිළිගන්නවා හැමෝම ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා අද 5 වෙනි ඉරිදා උදේ 5ට විතර අද බබාලා දහම් පාසල නිසා මාත් උදේම හැරලා මේ උදේ කෑම ලැහැත්ති කරන ගමන් අපරම් බත්තම උයන්නේ ලිප්පත්ත කරලා හාල් ටිකක් ලිපේ තියා ගන්නවා එයාලට වෙන මොනවද හදලා දෙනවා දහම් පාසලනේ අද ඒ නිසා මට අද උදේ හොඳ වැඩක් වුණා මම ඔයාලට ගැන කියන වීඩියෝ එක ඉස්සරහදී එහෙනම් අද මාත් එක්ක රැඳිලා ඉන්න ඉතින් බබාලා දහම් පාසල් යන්නේ අද නම් හස්බන්ඩ් ඉන්න හින්දා මට ලේසි එයා ගිහින් දාලා එන්නම් කිව්වා එයා නැත්තම් ඉතින් මම තමයි යන්න ඕනේ බලන්නකෝ බබාලාට අමතරව තව කවුද යන්නේ කියලා බයික් එක පස්සේ එයා ඔහම තමයි අපි කොහේ ගිහින් ආවත් හරි අපි කොහේ හරි යනවා නම් බයික් එකේ එයාලත් එනවා අපි එනකන් ගේට්ටු ගාව හරි ඔතන පස් කණ්ඩියට වෙලා හරි බලාගෙන ඉන්නවා ඒක මාර සත්ත්වෙ කෙන හොඳ ගති ගුණයක් කියලා හිතනවා මම නම්. ඒ කියන්නේ තමන්ගේ පවුලට තියෙන ලැබිකමනේ පෙන්වන්නේ. මේ තින්ද යාළුවනේ ඊයේ හොඳටම වැස්ස අපට. ඒ හින්දා මම රෙදි ටික ඇතුලට ගත්තා. එළියට යන්න බැරි හින්දා මම පුටුවට දැම්ම. දැන් ඒ වව්වට දාලා ගෙවල් ඉඳ ලතු ගන්න තමයි තියෙන්නේ. මට උණු කරදරේ කියන්න බැරි වුණානේ. මට අද උදේ හාල් ලිපේ ඉවර පස්සේ අපේ ටැංකියේ වතුර ඉවරුණා. බලනකොට ලයින් එකෙත් වතුර එන්නේ නැහැ. අපේ ටවුන් එකේ ලයින් එකේ තමයි අපි කියන්නේ හැමෝටම ගන්න පුළුවන් විදිහට වතුර ලයින් එකක් තියෙන අපේ ටවුන් එකේ. ඒකෙන් තමයි අපි වතුර ගන්නෙ. ඉතින් මේ ටවුන් එකේ රෑ බටයක් කැඩිලා නිසා වතුර ආවේ නැහැ දැන් ලයින් අපිට එන ලයින් එකේ. දැන් මට උයා ගන්නත් බැරි වුණා. අන්තිමේ මං එහා පැත්තේ ගෙදර නංගිට කෝල් කළා තමයි වතුර බල්දි එකක් ඉල්ලගත්ත උයන්න. මොකද බබාලට කෑම හදලා දෙන්නත් එපයි. ඊට පස්සේ යාළුවනේ දැන් බබාලට මූණ සෝදන්නත් වතුර මනිසා මහත්තයා වැවට ගිහින් එන්නම් කියලා එක්කගෙන ගිහින් එයාලා වැඟ සෝදවගෙන එක්කගෙන ආවේ. ඉතින් ඒ අතින් අපිට ඉතින් මේ වතුර නැත්තම් වැව තියෙන කොච්චර හොඳද කියලා අද තමයි හිතුනේ. අපි නම් සාමාන්‍යයෙන් හැම ගොඩ වැවට යන්නේ නැහැ. මහත්තයා ආව දවසට ළමා බබාලා ආසයි වැවට යන්න. එතකොට ගිහින් යනවා. වදත් ගිහින් ආවා. දැන් එයාලා නම් ගියානේ. දැන් අපිත් යන්න හදන්නේ. අපිට තියෙන රෙදි ලොකු රෙදි කන්දක් සෝද ගන්න. ඒවා ටික හොදලා පිගන් කෝප්ප මඳින්න තියෙනවා. ඔය පේනවා රෙදි කන්ද. ওই වගේ තව එකක් එහා පැත්තේ තියෙනවා. ඒ ටික සෝදලා මේවත් මෙතනමයි. දැන් ඒ නංගි ගත්ත බාල්දියකින් තමයි ඔක්කොම සෝදන්න වෙන්නේ. එහෙනම් අපි වැවට යන්කෝ. මම ඔයාලට වැවේ වීඩියෝ ක්ලිප් එකක් ගේන්නම්. ලස්සනයි අපේ වැව.
අපි වැවට ආවා. ඒ තියෙන අපේ ලස්සන වැව. මේ අපි නාන මංකඩ. ඉස්සර නම් ওই මංකඩ පඩිපෙළ උඩටම වතුර එනවා. දැන් ටිකක් හිඳිලා මොකද දැන් වැස්ස පටන් ගත්තේ. එහෙනම් මෙතනින් මගේ වීඩියෝ එක අවසන් කරනවා. මාත් එක්ක එකතුලා ඉන්න කියලා මම හැමදෙනාගේම ඉල්ලනවා. එහෙනම් මං ගිහින් එන්නම්. බුස්සන්නයි හැමෝටම.